එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ. Hello, welcome back to Dianu with the family. ඉතින් ඔන්න අද ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන අපේ දියානු බබාගේ බර්ත්ඩේ එකයි ඇනිවර්සරි එකයි කොහොමද අපි සෙලිබ්‍රේට් කරේ කියලා පොඩි වීඩියෝ ක්ලිප් කිහිපයක්. ඉතින් ඔන්න මුලින්ම කියන්න ඕනේ අද නම් ගණන් ගන්න එපා. අද ටිකක් අමාරුවෙන් තමයි ඔයාලට මේ කතා කරන්නේ. ඉතින් මේ ටික අසනීපෙන් ඉන්නේ. ඒ නිසා වොයිස් එක වෙනදා වගේ ක්ලියර් නැතුව ඇති. ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ දියානු බබාගේ බර්ත්ඩේ කේක් එක කපන්න. ඉතින් මෙදා පාර නිමාඩු දවසක තිබ්බ නිසා අපි හිතුවා උදේම මේ වැඩ ටික ඉවර කරගන්න. මේ සැරේ දියානු බබාට ඕනේ කිව්වේ Toy Story theme එකේ බර්ත්ඩේ කේක් එකක්. ඉතින් මම එයාගේ හැමදේම ලෑස්ති කරේ ඒ කලර් එකට යන්න. මේ තියෙන එයාගේ බර්ත්ඩේ කේක් එක. එයාගේ මඤ්ඤා තමයි එයාට ඒ කේක් එක හදලා දුන්නේ. ඉතින් හරිම ලස්සනට තිබ්බා. මම දියානු බබාට විශේෂයෙන් Toy Story theme එකට යන්න තමයි ඔක්කොම දේවල් ලෑස්ති කරේ. මම කලින්ම එයා මේ අඳගෙන ඉන්න outfit එක ඒවා එයාට gift එක ඒ හැම දෙයක්ම තෙමු එකකින් order කරලා ගෙන්න ගත්තා. මොකද ලංකාවේ හොයාගන්න ටිකක් අමාරු නිසා. Happy birthday to you. Happy birthday Dianu. Happy birthday to you. මං කලින් කිව්වනේ මම එයාගේ අවුට්ෆිට් එක මේ ඔඩර් කරා කියලා. ඉතින් මම එයාගේ වයස හැටියට සයිස් එක ගත්තට අපේ බබාට ටිකක් එක ලොකුයි. අවුලක් නෑ ෂේප් එයා ඕනේ කිව්ව Toy Story theme එකට තියෙන නිසා මං චුටක් ෂේප් කරලා ඇඳුවා. ඔයාලටත් පේනවා ඇති ඒක ෂෝල්ඩර්ස් වලින් එහෙම ගොඩක් ලොකුයි. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ. මෙහෙම ලස්සනට ඒ තීම් එකට ගැලපෙන ඩෙකොරේෂන් කරන්න උදව් වුණේ දියානු බබාගේ සීයයි මාමි. ඉතින් ඒ දෙනා මේ දේ හරිම ලස්සනට arrange කරලා තිබුණා. ඉතින් ඔයාලා දන්නවනේ දියානු බබාගේ බර්ත්ඩේ එක වගේම අපේ ඇනිවර්සරි එකත් එදාට තියෙනවනේ. ඉතින් අපි මෙදාසර හිතුවා කේක් එකක් කපන්න නැතුව ඉන්න. ඒ වුණාට අපිට සර්ප්‍රයිස් කේක් එකක් හම්බුණා. ඉතින් දියානු බබාගේ මඤ්ඤා තමයි මේ කේක් එකත් අපිට අරගෙන ආවේ. ඉතින් ගොඩාක් thank you. ඉතින් ඊට පස්සේ අපි උදේවරුවෙනි කේක් කැපුවේ හින්දා උදේට කෑම කෑවා. මේ ඉතින් දියානු බබාගේ විශේෂ වෙලාව. එයා තෑගි ටික ඔක්කොම බලනවා. ඉතින් එයාට විශේෂ තෑග්ගක් හම්බුණා මාමගෙන්. මාමී එයාට හොට් වීල් කාර් සෙට් එකක් අරන් දීලා. ඉතින් ඒක තමයි මේ දවස් ටිකේ අතේම තියාගෙන ඉන්නේ. ඉතින් එහෙනම් අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද දෙසැම්බර් මාසේ නත්තල් එක ඔයාලට අලුත් වීඩියෝ ගොඩක් අරගෙන එන්න.